මේ තියන්නේ අර මං ඉස්සල්ලා වීඩියෝ කරපු ලොරියේ නම්බර් එක තියෙන එකේ බැලන්ස් එක. හරිද? ඒ ලොරිය තමයි මේ තියෙන මේ ගොවියන්ගේ හොඳද? මේ තියෙන නම්බර එක මේ තමයි ලොරිය නම්බරේ මං කලින් වලට පෙන්නුවානේ. හොඳද? එතකොට මෙයාලා වී කිරන්නේ වී කිලෝ 20ක් අඩුව. කොහොමද කිරිල්ල? දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් බලා ගන්න කිරන්න පුරුදු වෙන්න. මෙන්න මේ ආකාරය තමයි මේ බැලන්ස් එක. මේ තියෙන කම්පියුටර් බැලන්ස් එක. දැන් 600ක් කැඩිලා තියෙන කොට. හරිද? මේ ඉන්න ගොයිරාල මේ පිකුණ කට්ටිය මේ ඉන්න ගොයියෝ. හරිද? ඒතකොට මේ බැලන්ස් එක. හරිද? මෙන්න මේ ආකාරය. කොහොමද ගොයිරාල කිරන්නේ? මේ කිරුවේ කොහොමද? මම තමයි මම බලාගෙන ඉන්නේ. මම වී මේ කිරණ එක මම පොතේ ලියා ගන්නවා. මම ඉස්සරහින් ඉඳන් බලාගෙන ඉන්නවා. මෙහෙම වී මිටිය ලණුවට දාලා මේ ආකාරයෙන් උඩ තියෙන ලණුවක් මෙහෙම ඇඟිල්ලේ දාගෙන මෙහෙම වී මිටිය මෙහෙම ලණුව දාන ගමන් මේ ලණුවත් මේ කොක්කට මෙහෙම දානවා. මෙහෙම දාලා මෙහෙම ඇතුලට අන්න ඔහම. දැන් උරේකින් කිලෝ 20ක් තමයි අඩු වෙන්නේ. එතකොට අපි ඔය මේක මේ බලාගෙන හිටියා උර 6ක් කිරණකම්. 7 වෙනි උරේ කිරනකොට මම මේ බැලන්ස් එක ළඟටම ආවා. ඒ එනකොට 7 වෙනි උරේ කිරනකොට මම එනකොට මේ ලණුව ඇතෑරියා. ඒ විදිහට ලණුව අයින් කරා. කතාව කිරණ කිරනන්ද. මේ ලණුව ඇතෑරලා මේක විතරක් දැම්මා. මගේ උර 6ෙම අර මේ ඊට කලින් කිරපු උර 6 මගේ බර තිබුණා. හරි අපි බර මෙහෙම පරික්ෂා කරමු. මේ තියෙන වීමිටියක් නේ. මේ ලංකාවේ අපි රාජාංගනේ මංගුර ජාය 6. දැන් අවුරුදු 40 ගානක් වෙනවා මෙහෙම කවදාවත් වීමිටි කරනවා දැකලා නැහැ. මෙහෙම වීමිටි කරන්නේ මිරිස් තමයි. මේ උඩින් උර පළුවක් දාලා මෙහෙම වීමිටි කරන්නේ නැහැ. මිරිස් තමයි අරවා මේවා තමයි මෙහෙම මිටි කරන්නේ. ඒ හින්දා මේකේ මම ඇවිල්ලා මෙහෙමත් බැලුවා. මෙහෙම උස්සලා බැලුවා මේක මට උස්සන්න බෑ. මම හිතුවා අම්මා මගේ ආදායම මෙදා මාරු. ඊට පස්සේ පළවෙනි උරේ තිබ්බ 63ක්. කොහොමද? මේ තියෙනවා. පළවෙනි උරේ 63යි දෙවෙනි 64යි තුන්වෙනි එකේ 75යි හතරවෙනි එකේ 63යි පස්වෙනි එකේ 68යි හයවෙනි එකේ 65යි මම ළඟට ආපු අවසාන උරේ 80යි 5යි ඊට පස්සේ මම දැනගිරුවේ නැද්ද ඊට පස්සේ නැවතුවා මේක නවත්තලා මම මෙයාලට ಜಾති අමතලා මේ උර 6 ආපහු බැස්සුවා ආපහු ලොරියෙන් බිමට ගත්තා බිමට ගත්තට පස්සේ මෙයාලා කරේ අර උර 6 දැම්මේ මේ උර සම්පූර්ණ උර 35යි මිටි 35 ඒ මිටි 35 මැදට තමයි දැන් මේ කියන්නේ තැන් වලට මිටි 35 අතරට ගිහින් දැම්මා. ඒ කියන්නේ එක තැනකට දැම්මම මම කිව්වා එක තැනකට දාන්න මේ ආපහු කිරන්න. නෑ මෙයාලා කලවම් වෙන්න තැන් වලට දැම්මා. ඊට පස්සේ මම අනිත් උර මුලින් ඉඳන් කිරුවා. දැන් මුලින් ඉඳන් කිරන්න පටන් ගත්තා. මම තමයි තරහදිය හැන්ඩල් කරේ ඊට පස්සේ. ඊට පස්සේ මෙන්න ආපු කිරුම් ගන්න. මේ තියෙන්නේ 80යි ගෑම් 500යි ඊළඟ එකේ 80යි ගෑම් 500යි ඊළඟ එකේ 87යි 82යි 84යි 5යි 83යි 60 ගණන් කියපුවා මේ ගණන් නැත්නම් ඒ කියන්නේ සාමාන්‍ය සමස්තයක් හැටියට උරේකින් කිලෝ 20ක් වංචා කරලා තියෙනවා ඒක තමයි අපි ඔප්පු කරන්න ඕන දැන් මේ විමිටිය තියෙනවානේ හරි දැන් මේ විමිටිය කොහමද දැන් මෙතන කොක්ක දානවා කිව්වේ මේ මට කලින් හරි මේ කොක්කට ඔය විදිහට දාන්න සාමාන්‍ය කිරණ විදිය මේක හොරට කිරන්නේ මේ ලණුව උඩ තියෙන ලණුව අරගෙන පෙන්නන්න දානවා දැන් මේක කියලා පෙන්නනවා. ඕ දැන් මේක මේ සාමාන්‍ය විදිහට දැන් සාමාන්‍ය විදිහට අපි දැන් මේ වීමිටිය කිරනවා. මෙන්න මේ වීමිටිය. වීමිටිය හරියට මම ඔක්කොම මම බලන පොඩ්ඩක් ඉඳ මට ඔක්කොම ඈත්ලා බලා ගන්නවා. ඔන්න වීමිටිය. හරිද? නනු දැන් මේ වීමිටිය මාක්කයක් ගන්නකො. ආයක මාක්කයක් උනක් වෙන්නද? හරි. මේ ඒ එහෙම දාන්නේ නැහැ. ඔව් වීමිටිය කිරන විදිහට බලන්න කිරන්නකො ඔයාලා. මේ කිරන්නේ මේ විදිහට උඩ. හරි දැන් ඒක තමයි උරේ දැන් කිරන්නකො. ඔන්න මේ කිරන්නේ සාමාන්‍ය හරි කිරුම් බැලන්ස් එක. හරිද? ඔය තමයි දැන් මාසියක් ඇදලා තියෙනවා. ඔන්න දැන් මේක තමයි කිරන්නේ. හරිද? ඔයාලා කාටවත් පේනව නේද මේ වීමිටිය කියන එක? ඕම් මේක කිලෝ 83 ග්‍රෑම් 800ක් තියෙනවා. හරිද? පොඩක් ඉන්න. ඔය බැලන්ස් අපි දෙකින් තියෙනවා. ඔන්න මේකමයි. හරිද? ඕම් ඒ අපි අත්ත කිරුම් විදිය. ඕම් අපි දැන් හොරට කිරන්න යන්නේ. අපි මේ යාලා කිරපු විදිය. අර ඔයාලට කොක්කෙන් පිටපස්සේ මොකද්ද කරලා ඔන්න මේ විමිටිම නැවත කිරන්න යන්නේ අපි. ඕම් බලා ගන්න. ඔයාලා මේක කාටවත් අධ්‍යාත්මික මුකුත් කරනවලා සියලු දෙනාම දැක්කනේ. හරිද? බැලන්ස් දැන් නමෝ දාන විදිය පෙන්නන්නේ. මේ ඔන්න අපි දැන් මෙයාලා හොරට කිරන විදිය ඔන්න බලා ගන්න ලනු දාන්න. මේ තියෙන වීමිටියමයි. ඔන්න ඕම් හොරට කිරන විදිය. මේ උඩින් තියෙන ලනුව මේ කොක්කට දාන ගමන් මෙහෙම අතුල් කරනවා අන්න. ඔන්න දැන් හොරට කිරනවා. මේකේ හොරට කිරන ඉස්සලා 83 83 ග්‍රෑම් 800යි. දැන් බලන්න 83 ග්‍රෑම් 800 කිලෝ එක 62 ග්‍රෑම් 600යි. ඒ කියන්නේ කිලෝ 21ක් මාඩුයි. එතකොට මේ මිටියමයි ඔයාලා දකින්න ඇති වෙනස් කරලා කිරුවේ නෑ. ඔය කොන් වල හොඳට පැහැදිලි පේනවා ඇති. අර ඉන්න මුදලාලි
ඔය ඉන්න කට්ටිය ලොරිය හරිද මෙන්න මෙයාලා මෙහෙම ගොයියංග වී තමයි කිරන්නේ මේගොල්ලෝ හරිද මේ විදියට මෙයාලා ගොයියංග වී කිරන්න හේතුව කුමක්ද මේ වයින් බලධාරි දකින්නත් ඕනේ හරිද මේ පුංචි දරුවොත් ඉන්නවා හරිද මේ හොරට නෙමෙයි හරිද අපි ගොවිතැනක් කරලා මේවා කරන්නේ ඒකට එහෙනම් මේ මම හිතනවා මේක බලධාරි දකි දැකලා මේ කට්ටිය මේ විදිහට මොකක් හරි දෙයක් වෙයි කියලා මම විශ්වාස කරනවා මේ ඉන්න අහිංසක ගොයියෝ මේ ගොවිතැන කරන කට්ටිය මේ ඉන්නේ අබේපුර ඒ වසමේ රාජාංග වංගුරේ සභාපති ගොවි සංවිධානයේ හොඳද ඉතින් මේකට මම හිතනවා සාධාරණ නිසුමක් ලැබෙයි කියලා සියලු දෙනාගෙන්ම